තමයි මේ සාකච්ඡා කරන්න හදන්නේ 2021 වර්ගජ සමීකරණ ගාන. හේතුව මේ ගාන මේ බැලුව බැලමට හරි පොඩි ගානක් හිතලා පේන්නේ මේ ළමයිනුත් මේ තත් බැලුව බැලමට හරිම ලේසි ගානක් කියලා හිතලා හදනවා. හැබැයි වැරදීමේ සම්භාවිතාව 99%ක් විතර තියෙනවා. හිතන් ඉන්න දේ නෙමෙයි අන්තිමට මේ ගාන හදාගෙන යන විදිහත් එක්ක තර්ක ටික හරියට ගත්තේ නැත්නම් ගාන අනිවාර්යයෙන්ම වරදිනවා. හරි ඒකින්ද මේ පොඩියට ආපු හොඳ ගානක් මේක 2021 වර්ග සමීකරණ ගාන. මම දෙක හදන්නම් හොඳට ඒ ගාන හදලා මුලින්ම තනියෙන් හදන්න. තනියෙන් හදනකොට මේකත් එක බලද්දී ඕගොල්ලන්ට අඩුපාඩු හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි 2021 වර්ග සමීකරණ ගාන. ගාන කියන k විශාල 1යි කියලා. යයි ගනිමු. x වර්ග ඍණ 2යි k ධන 1යි x ධන k ඍණ 3 වර්ග සමානයි බිඳුව සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල ඇති බව පෙන්වන්න. ඉතින් ඔයා දන්නවා තාත්වික ප්‍රබින්න මූල දෙන්නම් ඩෙල්ටා x. ඒ කියන්නේ විවේචකය විශාලයි බිඳුව වෙන්න ඕනේ. ඉතින් අපි ඩෙල්ටා x එක මේක හොයමු. එතකොට ඩෙල්ටා x සමානයි ඍණ දෙවාරයක් k ධන 1 වර්ගය ඍණ 4යි මෙතන ඉස්සරහා දින 1 වැඩි කිරීම k ඍණ 3 වර්ගය. එතකොට ඩෙල්ටා x සමානයි මෙතන 4යි k ධන 1 වර්ග ඍණ 4යි මෙහා සුළු කළොත් k වර්ග ඍණ 6යි k ධන 9යි. එතකොට මෙතන එනවා k වර්ග ධන 2යි k ධන 1 ඍණ 4යි k වර්ග ඍණ 6යි k ධන 9. මෙතන ධන 4යි k වර්ගට ඍණ 4යි k වර්ග කැපෙනවා. මෙතන 4 වරක් 2 8යි k මෙතන 24යි k 32යි k කියනවා. මෙතන ධන 4යි මෙතන ඍණ 36යි. ඍණ 32යි නේ. 32 එළියට ගත්තොත් k ඍණ 1යි. ළමයි ගානේ කියනවා k විශාල 1යි කියලා. එහෙනම් k ගියගේ එකට වඩා වැඩි යගයක් නම් මේක පැහැදිලිව ධනාත්මකයි. හරිද? k විශාලයි 1 නිසා 32 වතාවක් k ඍණ 1 කියලා කියන්නේ ධනාත්මකයක්. ඒ නිසා ඩෙල්ටා x ධනාත්මකයක්. හරිද? මූල තාත්වික ප්‍රපින්න වෙනවා. මෙම මූල ඇල්ෆා බීටාය ගනිමු. මූල දෙක දීලා දෙනවා ඇල්ෆායි බීටායි කියලා. k ඇසුරින් ඇල්ෆා ධන බීටා ඇල්ෆා බීටා ලියා දාපුවා. ඔන්න මූල එකතුව. මූල එකතුව කියන්නේ මොකක්ද? ඍණ මෙහා බෙදීම මෙතන එකනේ. ඍණ වැඩි කළාම ධන දෙවාරයක් k ධන 1 බෙදීම එක ලියන්න ඕනේ නැහැ. එතකොට ධන දෙවාරයක් k ධන 1යි. මූල ගුණිතය ගත්තොත් k ඍණ 3 වර්ගයේ බෙදීම එකනේ. මෙහා බෙදීම මෙහානේ. ඔච්චරයි. හරි කිසිම වුණක් නැහැ දැන් හදාගෙන යනකොට. ඊළඟට කියනවා ඇල්ෆා හා බීටා දෙකම ධනවන පරිදි k ගේ අගය සොයන්න. ළමයි ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මූල දෙකම ධන වෙන්න නම් මූල එකතුව ධන වෙන්නත් ඕනේ මූල ගුණිතය ධන වෙන්නත් ඕනේ. එතකොට අපිට ගාන කියන්නේ මූල දෙකම ධන වීම සඳහානේ. හරිද? මූල එකතුව ධන වෙන්න ඕනේ. මූල එකතුව ධන. මූල එකතුව ධන මොකක්ද? දෙවාරයක් k ධන 1 කියන්නේ ධනාගයක්. එතකොට දෙකෙන් බෙදුනහම k ධන 1 ධනාගයක් k විශාලයි ඍණ 1යි කියලා එනවා. මෙයා ඒ කියලා ගන්නම්කෝ. මූල ගුණිතයක් ධනාගයක් වෙන්න එපා. එතකොට k ඍණ 3 වර්ගයේ මූල ගුණිතය කියන්නේ විශාලයි බිඳුව. ඔන්න මෙන්න මෙතන තමයි වරද්ද ගන්න පටන් ගන්න තැන. මෙතන දැවිල ගොඩක් අය කරන වැඩක් තමයි k ඍණ 3 විශාලයි බිඳුවයි කියලා ලියනවා. k ඍණ 3 වර්ගයේ විශාලයි බිඳුව ඊට පස්සේ k ඍණ 3 විශාලයි බිඳුව කියලා ලියනවා. ළමයි එහෙම කොහොමද කරන්නේ? එහෙම ගන්න බෑ. අසමානතාවක දෙපැත්තේ වර්ගමූල සලකන්න පුළුවන් දෙපැත්තම ධනයි කියලා දන්නවනම් විතරයි. ඔයා දන්නේ නැහැ මේක ධනාගයක්ද නැද්ද කියලා. හරිද? එතකොට එහෙම ගන්න නම් මාපාංග දාන්න ඕනේ. දැන් මෙතන මේකේ විසඳුම කොහොමද එන්නේ? දැන් ළමයි වරද්ද ගන්න තැනක් තමයි මෙතනින් පස්සේ ගොඩක් අය කරන්නේ k ඍණ 3 විශාලයි බිඳුවයි කියලා ලියනවා. k විශාලයි 3යි කියලා ගන්නවා. මේ දෙකේ ඡේදනය අරගෙන උත්තරේට යනවා. ඉතින් වැරදි. හරිද? නිකන් හිතලා බලන්න නෙමෙයි.
කේට අගයන් දාන්න ඕනේ. කේට දාන්න පුළුවන් එකට වඩා වැඩි අගයන් කියලා ගානේ කියනවා. කේට අගයන් දාන්න බිඳුවරට වැඩි වෙන පරිදි. ළමයි කේට මොනාගේ දැම්මත් බිඳුවරට වැඩි නේද? කේට මොනා දැම්ම මම මේ යන්නේ දැන් මේ අවස්ථාවට දාන උත්තරේට යන්නේ. හොඳේ. කේට මොනාගේ දැම්මත් බිඳුවරට වැඩි. කේට මොන ඍණාගේ දැම්මත් එයාගේ ඍණ තුනක් අඩු වෙලා වර්ග වෙනකොට එන්නේ මොනාගේද? ධනාගේද? මොන ධනාගේ දැම්මත් අඩු වෙලා ඍණ වෙලා හරි ධන වෙලා හරි මොන වුණත් වර්ග වෙලා එන ධනාගේන්නේ. ඉතින් කේගේ ඕනම අගයකට හරි නේද මේක? එහෙනම් මේ වගේ විසඳුම කියන්නේ හොඳට ඔළුවට දාගන්න මේවා. මේ වගේ විසඳුම කියන්නේ කේ අවයවය තාත්වික සංඛ්‍යාගේ කුලකය. කේ අවයවය තාත්වික සංඛ්‍යාගේ කුලකය. හැබැයි මෙතන පොඩි වැරද්දක් තියෙනවා. ළමයි කේ 3ට සමාන උත්තරේ බිඳුවයි. මෙතන සමානතාවනේ. ඒකෙන්ද කේ 3ක් වෙන්නත් බෑ. එහෙනම් මම ඉතින් තව ලියනවා කේ අසමානයි 3යි කියලා. දැන් මේ දෙකේ ඡේදනය ගන්න බෑ. හරිද? දැන් ඊළඟට ගන්න A ඡේදනයේ B ගත්තොත් එහෙම ළමයි මේ දෙකම වෙන්නේ දැන් තව වර්ධින දණක් තමයි මේ වැරදින එක දණක්. තව වර්ධින දණක් තමයි මේක හරියට හදපු ළමයා වරද්ද ගන්න මේකේ ඡේදනයේ විතරක් කරන් මදි. ඔන්න පොයින්ට් එක දැන් ඉස්සරහට එනවා. මේකේ ඡේදනයේ ගම්පුනේ. මේකේ ඡේදනය ගත්තොත් මොකක්ද එන්නේ? මෙයාගේ ඡේදනය කියන්නේ ඉතින් මෙයාමනේ. හැබැයි k අසමානයි 3 වෙන්න ඕනේ. එහෙනම් A ඡේදනයේ B කින් එනවා k විශාලයි ඍණ 1 k අසමානයි 3යි කියලා. හැබැයි මෙතනට ඇවිල්ලා උත්තරේ තිබ්බොත් ඒත් වැරදි. ඉතින් ඔයා හිතන්න පුළුවන් ඉතින් හරි නේද? මේ දෙකේ ඡේදනය ගන්න ඕනේ. මේ උත්තර දෙක අතර දැන් හරියට ගත්තා. ඉතින් අරක තමයි කියලා හිතන්න පුළුවන්. දැන් ගොඩක් ළමයි මේක හරියට ගත්තත් උතන වරද්ද ගන්න. ළමයි ඒත් බෑ. මොකද ගානේ මුලින්ම කියලා දෙනවා k විශාල 1යි කියලා. එහෙනම් k විශාලයි ඍණ 1 කියලා ගත්තාම ඍණ 1යි 1යි අතර වළංගු වෙන්නේ නැහැනේ. එහෙනම් එම නිසා පිළිතුරු විදිහට තෝරගන්න වෙන්නේ මට k විශාලයි 1. k විශාලයි ඍණ 1 ඉඳලා ධන 1ට අයිති වෙන්නේ නැහැ නේද? k විශාල 1 ඉඳලා ගන්න ඕනේ. හැබැයි k අසමානයි 3. ඔන්න ඔක තමයි උත්තරේ. හරිද? ඔන්න පොයින්ට් එක හොඳ තැනක් ඒ ගානේ. මොකද මේ ගාන පොඩියට තිබ්බට මේ වගේ තැන් වලින් ළමයි ගොඩක් වරද්ද ගන්න දැන් මේ වෙවිලා. හරි. ඊට පස්සේ කියනවා k හරි k ගන්න කියුවා. ඒගොල්ලෝ කියනවා දැන් k තියෙන 1.3 අතරලු. දැන් k තියෙන 1.3 අතර කියලා කියනවා. k ඇසුරින් 1ට මූල ඇල්ෆා 1ට මූල බීටා මූල වන වර්ග සමීකරණය. හරිද? එහෙනම් 1ට මූල ඇල්ෆා 1ට මූල බීටා මූල වන වර්ගජ සමීකරණය කියලා කියන්නේ x ඍණ 1ට මූල ඇල්ෆා x ඍණ 1ට මූල බීටා සමානයි බිඳුව. එන x වර්ග ඍණ මූල එකතුව. වතාවක් x ධන මූල ගුණිතය සමානයි බිඳුවකනේ. හරි. අපි මේ දෙක පැත්තෙන් හොයාගමු. මම මේක පොඩ්ඩක් මහනවා. එකයට මූල ඇල්ෆා දාන එකයට මූල බීටානේ. මෙතන මූල ඇල්ෆා මූල බීටා පොදු හරයක් ගත්තොත් මූල ඇල්ෆා දාන මූල බීටා එනවා. දැන් මේක ගැටලුවක් නැහැ. මෙතන මූල ඇල්ෆා දාන මූල බීටා බෙදීම ඇල්ෆා බීටාගේ මූලෙනේ. ඔය ටික හොයාගමු. මූල ඇල්ෆා දාන මූල බීටා වර්ග කරනවා. එතකොට ඇල්ෆා දාන බීටා දාන දෙගුණයක් ඇල්ෆා බීටාගේ මූලෙනේ. එතකොට මේ ඇල්ෆා දාන බීටා කියන්නේ කාටද? දෙවාරයක් k දාන එකට. ඇල්ෆා බීටාගේ මූලය කියන්නේ k ඍණ 3 වර්ගයේ වර්ග මූලය. හරි. එහෙනම් දැන් දෙවාරයක් k දාන 1යි ධන 2යි. දැන් මෙතන දැන් තව වර්ධින දැන් මොකද? ළමයි මෙතනත් k ඍණ 3 වර්ගයේ වර්ගමූලේ k ඍණ 3 කියලා දැම්ම ගමන් ඉවරයි. එහෙම ගන්න බෑනේ. දැන් ළමයි මේ x වර්ගයේ මූලය ඔයාට x කියලා ලියන්න අයිතියක් නැහැ.
ලියන්න පුළුවන් මාපාංග x කියලා. මෙයා ධනාගයක් නම් හරියටම කමන්නේ ලියුවට. ධන සංඛ්‍යාවේ වර්ගමූලේ එයාම කියලා ලියුවට කමන්නේ. උදාහරණයක් විදිහට 2 වර්ගයේ මූලය කියන්නේ 2යි. හරිද? එතකොට එහෙම අපි දන්නේ නැත්නම් මාපාංග දාලා ලියන්න. හරිද? දැන් මෙතන බලන්න මේ කේරින 3 වර්ගයේ මූලය මම මේකට මාපාංග දාලා ලියන්නේ. කේරින 3 මාපාංග. හැබැයි තව පොයින්ට් එකක් දැන් මෙතනින් එනවා. ඒගොල්ලෝ ගාන කියනවා k තියෙන 1 3 4 කියලා. අපි ඉගෙනගෙන තියෙනවා මාපාංගය ඇතුලේ තියෙන ඍණාගයක් නම් ඒ මාපාංගය අයින් කරන්න පුළුවන් ඍණයෙන් ගුණ කරලා. නේ ධන කරගන්නේ මාපාංග තියෙන. එතකොට කේල් දරුව 1 3 4 තියෙනවා කියලා කියන්නේ ඇතුලේ තියෙන ඍණාගයන් මේ ඇතුලේ. එන ඇතුලේ ඍණාගයක් නම් අපිට පුළුවන් මාපාංග වෙන් කරන්න ඍණක් දාන්න. මාපාංගය අයින් කරගන්න පුළුවන්. එතකොට මේ ධන 2යි කියලා ඍණ 2යි කැපෙනවා. මෙතන 6යි මේ 2 8යි කියලා එනවා. එතකොට මේ ආයේ මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය. එහෙනම් දෙපැත්තේ වර්ගමූල ගත්තොත්. දැන් මෙතන වර්ගමූල ගත්තී ධන පොරින දාන්න අවශ්‍ය නැහැ. මොකද අපි මූල දෙකම ධනගයන් කියලා ඔප්පු කරගත්තා. එතන මෙතන ධන උත්තරේ සැලකුවා නම් හරි. මොකද මූල ඇල්ෆායි මූල බීටා ළමයි දෙකම ධනයි කියන්නේ ඒකේ වර්ගමූල මොනවා කියන්නේ? ධනා කියන්නේ. හරිද? එතකොට මූල ඇල්ෆා ධන මූල බීටා සමානයි මූල 8යි. ඒ කියන්නේ 2යි මූල 2යි කියන්නේ 2යි මූල 2යි. හරි. ඊට පස්සේ ඔන්න මේක හරි. මේක හරි මේක හොයාගත්තා. මේකට ආදේශ කරලා ගන්න පුළුවන්. එහෙනම් මොකක්ද? එකයට මූල ඇල්ෆා ධන එකයට මූල බීටා කියන්නේ කාටද? මූල ඇල්ෆා ධන මූල බීටා කියන්නේ 2යි මූල 2යි. ඇල්ෆා බීටා මූල කියන්නේ ළමයි ඇල්ෆා බීටා මූල කියන්නේ කේරින 3 මාපාංකනේ. හරිද? ඒක චුට්ටක් පැත්තෙන් හොයලා ඉන්න. මේක ලියන්න කලින් ඇල්ෆා බීටා ගේ මූලය කියන්නේ කේරින 3 වර්ගයේ වර්ගමූලය. එතකොට කේරින 3 මාපාංක එක ඍණෙන් වැඩි කරන්න පුළුවන් k 1 3 4 ඉඳලා කේරින 3 ඍණෙන් වැඩි කරාම 3 ඍණ k කියලා එනවා. හරි. දැන් ඉතින් මේකට ආදේශ කරගන්න තියෙනවා. එතනින් ගාන ඉවරයි. හරි. මම මේකම ගන්නවා. එන ආදේශ කරගත්තොත් එකයට මූල ඇල්ෆා ධන එකයට මූල බීටා කියලා කියන්නේ මෙයාට එනවා 2යි මූල 2යි කියලා. මෙයාට එනවා 3 ඍණ k කියලා. හරි මේකට ආදේශ කරනවා x වර්ග ඍණ 2යි මූල 2යට 3 ඍණ k වතාවක් x ධන එකයට ඇල්ෆා බීටාගේ මූලය අපි හොයාගත්තනේ 3 ඍණ k කියලානේ. 3 ඍණ k සමානයි බිඳුවයි. ඔක්කොම 3 ඍණ k ගෙන් වැඩි කරනවා. 3 ඍණ k x වර්ග ඍණ 2යි මූල 2යි x ධන 1 සමානයි බිඳුවයි. ඔන්න ඔබ තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. හරිද? මේ ගාන ළමයි හොඳ ගානක් සහ ළමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගෙදර එනකොට ගාන සම්පූර්ණයෙන්ම හරියට හැදුවා කියලා. හැබැයි ගොඩක් තැන් ගානේ වරදින දැන් තියෙනවා හරියට බලලා කරේ නැත්තම්. හරි. හොඳට ඔය ගානේ වැඩ ටික ඉවර කරගන්න.